හායි යාළුවනේ කොහමද? ඔයාලා හොඳින්ද? ඉතින් යාළුවනේ අද මම ඔයාලත් එක්ක කතා කරන්න මාතෘකාව තමයි තරහව, වේදනාව, දුක, කේන්තිය, මුරණ්ඩුකම, මානසික පීඩන, දරා ගැනීම අඩු කරගෙන ඉවසීම ප්‍රගුණ කර ගැනීමේ රහස්. ඉතින් ඉවසීම කියන දේ අපිට ඇත්තටම අපේ ජීවිතේ කරන්න අමාරු දෙයක්. ඉවසීම කියන එක අපි ප්‍රගුණ කරගන්න ඕන දෙයක්. ඒක වර්ධනය කරගන්න ඕන දෙයක්. ඉතින් ඒක අපි කරගත්තේ නැත්නම් ඇත්තටම අපිට ගොඩාක් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. අපිට ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා අපේ රටේ ගොඩාක් අයට අපේ රට විතර නෙමෙයි හැම රටකම මේ ඉවසීම කියන දේ නැහැ. ඉතින් කොහොමද අපි මේක ප්‍රගුණ කරගන්නේ? ඉවසීම කොහොමද අපි ප්‍රගුණ කරගන්නේ? මේ තරහව කේන්තිය කොහොමද අඩු කරගන්නේ? ඉතින් අපි හැමෝටම අද සමාජයේ මේක කරගන්න මේ දේ කරගන්න පුළුවන් නම් අපේ රට ගොඩාක් ලස්සනයි. ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා. ඉතින් මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ අත්දැකීම්. ඉතින් ඇත්තටම මේ මට අත්දැකීමක් නැත්නම් මට මේ දේවල් ගැන ඔයාලට කියලා දෙන්න බෑ. ඇත්තටම මම ඒ ඉවසීම වැඩි කරගෙන තියෙනවානි. මම තරහව කේන්තිය මේ දේවල් අඩු කරගෙන තියෙනවානි. ඉතින් ඔයාලා දන්නා අර මහත්මා ගාන්ධි තුමා මේ කෙනෙක්ට කියලා තියෙනවා මේක දරුවෙක් අම්මා කෙනෙක් එක්ක ඇවිල්ලා තියෙනවා. මේ ඉතින් ඒ දරුවා පැණ්ඩස් ගොඩක් කනවලු. ඉතින් මේ ගාන්ධිතුමා කියලා තියෙනවා මම දරුවට උපදේශයක් දෙන්නම් හෙට එක්කන් එන්න කියලා. ඊට පස්සේ ඒ දරුවව අම්මා හෙට එක්කන් ඇවිල්ලා තියෙනවා. එතකොට ගාන්ධිතුමා කළු ටොපි චොක්ලට් ආයේ කන්න එපා කියලා. ඉතින් මේ ඊට පස්සේ ඒ අම්මා ඇහුවලු මේ දේ ඊයේත් කියන්න තිබ්බනේ ගාන්ධිතුමා. ඇයි ඔයා අද කියන්නේ මෙහෙම කියලා. සිකවලු මමත් මේ දේවල් වලට පුරුදු වෙලා හිටියා. ඉතින් එහෙම මම උපදේශයක් දුන්නොත් ඔයා මේ දේ කරන්න එපා කියලා මේ ඒක ඒ ළමයාට පිහිටන්නේ නැහැ. ඒක ඒ ළමයාගේ ඇඟට දැනෙන්නේ නැහැ. මමත් වැරද්දක් කර කර තව කෙනෙක්ව හදන්න යන්න බෑ. අද සමාජයේ ගොඩක් අය බලන්නේ එහෙමයි. තමන් වැරදි කර කර තව අයව හදන්න යනවා. එහෙම බෑ. ඇත්තටම තමන් හැදිලා ඉන්න ඕන. තමන්ගේ අඩුපාඩු තේරුම් අරන් ඉන්න ඕන. තව මිනිස්සෙක් අඩුපාඩුවක් කිව්වහම ඔයා එනවද මගේ වැරදි කියන්න මේ එහෙම කියලා මිනිස්සු ඇඟට කඩාගෙන පානවා. ඇත්තටම බල්ලෝ වගේ සත්තු වගේ. අද මිනිස්සෙක් එක්ක කතා කරන්න අමාරුයි. ඇත්තටම මේ ඉවසීම කියන එක නැහැ මිනිස්සෙක් ප්‍රගුණ කරගෙන නැහැ. ඇත්තටම අපි ඒක ප්‍රගුණ කරගන්න ඕන දෙයක්. ඉවසීම කියන දේ අපි ප්‍රගුණ කරගන්න ඕන දෙයක්. ඒක අපි හදා ගන්න ඕන දෙයක්. ඒක අපි හදාගත්තේ නැත්නම් අපිට මේ සමාජයේ ඇත්තටම ජීවත් වෙන්න බෑ. ඇත්තටම අපිට ලස්සන මිනිස්සෙක් වගේ මේ ලෝකේ ජීවත් වෙන්න නම් අපිට ඉවසීම, කරුණාව, දයාව, ආදරය මේ කියන ගුණාංග අපේ තියෙන්න ඕන. අපේ ක්වොලිටි එක තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් අපි රොබෝ කෙනෙක් හදුවා කියලා හිතන්නකො. රොබෝ කෙනෙක් හදනකොට ඒ රොබෝට අපි එන්ටර් කරනවා. මෙහෙම කරුණ අපි එන්ටර් කරනවා. එයා අත උස්සන්න ඕන. එතකොට එයා ඇවිදින්න ඕන. මෙහෙම ඇවිදින්න ඕන. වේගෙන් යන්න බෑ. ඒ වගේ අපි හදනවා. එතකොට අපි හදපු රොබෝ අපිට ඕන විදිහට හැසිරෙන්නේ නැතුව එක එක දේවල් කරනවා නම් ඒ මැෂින් එක කැඩිලා. ඒක වැරදි. තේරෙනවද? ඒ වගේ අපිත් හරි විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ අපිව දෙවියෝ මැව්වා කියලා සමහරක් අය විශ්වාස කරනවා. ඉතින් දෙවියෝ කියලා තියෙනවා මේ විදිහට ජීවත් වෙන්න, මේ ගුණාංග එක්ක ජීවත් වෙන්න. එතකොට තමයි ඔයාලට ලස්සන ජීවිතයක් මේ ලෝකේ ලැබෙන්නේ කියලා. ඒක හැම ආගමකම කියලා දෙනවා අපිට. අපි මේ විදිහටයි ජීවත් වෙන්න ඕනි කියලා. ඉවසීම, දයාව, කරුණාව, ආදරය, මෛත්‍රිය මේ හැමදේම ප්‍රගුණ කරගන්න ඕන දෙයක්. ඉතින් ඇත්තටම අපිට බැරි වෙලා තියෙනවා අද තව කෙනෙක් එක්ක කතා කරනකොට මේ ඉවසීම නැහැ. අපිට කේන්ති යනවා. ඇත්තටම මේ දේ වෙන්නේ අපේ පරිසරය අනුව. අපි ඉන්න පරිසරය කේන්ති යන පරිසරයක් නම් මිනිස්සුන්ට ඒ පරිසරය අනුව තමයි ළමයෙකුණත් හැදෙන්න ඕන හොඳ පරිසරයකින්. එතකොට පරිසරය අනුව තමයි මේ එකේනා හැසිරෙන්නේ. කියන ඔයාලා අහලා තියෙනනේ කතන්දරයක් අර මේ ගිරව් දෙන්නෙක් හිටපු එක ගිරව් දෙන්නෙක් එක ගිරවෙක් හොරෙක්ගේ තැනකට වැටුණා. අනිත් ගිරවා තාපසයෙක් ගාවට වැටුණා. එතකොට හොරෙක් ගාවට වැටිච්ච ගිරවා හොරකම් කරනවා. එතකොට තාපසයෙක් ගාවට වැටිච්ච ගිරවා මේ හොඳට ඉන්නවා. හොඳ වැඩ කරනවා. ඒ වගේ තමයි දරුවෙක් වුණත් කවුරු වුණත් අපි ඉන්න පරිසරය තමයි එකටම බලපාන්නේ. අපේ පරිසරය අපේ ගතිගුණ වැඩි වෙන්න. තේරුණාද? ඉතින්
අපේ පරිසරයේ කොහොම වුණත් අපි බලන්න ඕනි මේ ගුණාංග ප්‍රගුණ කරගන්න. අපි ඉවසීම, කරුණාව, දයාව. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඉවසීම වැඩි කරගන්නේ කියලා. හරිද? ඒක ඔයා තේරුම් ගන්න ඕන. ඔයාට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනි. ඉවසීම කියන දේ එකපාරෙන් නැහැ. කියන්නේ අපි අපිව පාලනය කරගන්න ඕනි. අපි හරියට වාහනයක් වගේ කියලා හිතමුකෝ. එතකොට අපි වේගෙන් ගියොත් මොකද වෙන්නේ? අපි වේගෙන් ගියොත් අපිව හැප්පෙන්න පුළුවන්. තේරෙනවද? අපේ කේන්තියට අපි වේගෙන් ගියොත් අපිව හැප්පෙන්න පුළුවන්. අපිට අනතුරක් වෙන්න පුළුවන්. එතකොට අපි හැම දෙයක් ගැනම අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන. අපි අපිව පාලනය කරගන්න. ඒතකොට අපි අපේ ඒ ගුණාංග අපි දේවල් පාලනය කරගන්න ඕනි. එහෙම නැති වුණොත් අපිට වෙන්නේ අපි විනාශ වෙනවා. අපි විනාශ වෙනවා. තේරෙනවද? අපි විනාශ වෙලා ඉතින් අපි දැනගෙන ජීවත් වෙන්න ඕනි. අපි මේ දේ කරොත් මෙහෙම වෙනවා. මේ දේ කරොත් මෙහෙම වෙනවා කියලා. තේරෙනවද? අපිට කේන්තියක් ආවොත් කෙනෙක් එක්ක අපි ඒ කියන්නේ සමහරක් වෙලාවට අපිට ගොඩක් කේන්ති යන්නේ එකම වැරද්ද මේ කියන්න ගොඩාක් පාරක් කරනවා මිනිස්සු. එතකොට මේ අපිට කේන්තිය කියන එකක් එනවා. කේන්ති යනවා. මේ එතකොට මේ අපි තේරුම් ගන්න ඕනි එයාගේ මානසික ප්‍රශ්නයක්. අපි මිනිස්සුන්ට අනුකම්පා කරන්න ඕනි. මොකද හැමෝම එක වගේ නැහැ. හැමෝම එක වගේ නැහැ. ඒකින්ද අපි මිනිස්සුන්ට අනුකම්පා කරන්න ඕන. අපි ඒ අනුකම්පා සහගත ඒ අනුකම්පා කරන්න පුළුවන් එක අපි ප්‍රගුණ කරගන්න ඕන. අපි තේරුම් ගන්න ඕන. තේරුණාද? අනුකම්පා කරන්න ඕන මිනිස්සුන්ට. මිනිස්සු අද මේ ඒ කියන්නේ එක එක්කෙනා ඉන්නේ එක එක මානසික මට්ටම් වල. අපේ මානසික මට්ටමේ නෙමෙයි තව කෙනෙක් ඉන්නේ. එතකොට දැන් දරුවෙක් ගත්තොත් දරුවෙක් ඇවිල්ලා ඉපදිලා ටික කාලයක් යනවා. එයාට මේ පරිසරය හුරු වෙන්න, එයා වැරදි කර කර එහෙම තමයි එයා ඉගෙන ගන්න. එතකොට අපි දරුවට අනුකම්පා කරන්න ඔයා මේක දන්නේ නැහැ. එහෙනම් මම ඔයාලට කියලා දෙන්න ඕනේ. ඉතින් අපි කේන්ති අරගෙන අපි මේ දරුවට ගහලා කරලා මේවා හදන්න ගියාම අපි ලෙඩ වෙලා අන්තිමට අපේ ලේ කෝප වෙලා අපි විනාශ වෙන්න තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒකින්ද අපි පුළුවන් තරම් අපිව සංසුන් කරගන්න ඕනේ. දරුවා දන්නේ නැහැ. ඉතින් අපි අපේ ඇතුළෙන්ට කියන්න ඕනි මේ සංසුන්ගෙන ඉවසන්න. ඉවසලා අපි මේ දරුවට මේක පැහැදිලි කරලා දෙමු. මේ දරුවට අපි තව අවස්ථාවක් දෙමු. ඉතින් එයා කොච්චර කිව්වත් අහන්න නැත්නම් එයා එකම වැරද්දම කරනවා නම් අපි යාට තේරුම් කර දෙන්න එහෙනම් එයාට අමතක වෙනවා. එයාට මානසික ප්‍රශ්නයක්. එහෙනම් එයාව අපි තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ අපි යාව හදාගන්න බලන්න ඕනි. තේරෙනවද නැතුව අපි කලබලලා කේන්තිලා කොයි මොන ප්‍රශ්නාවක් කේන්ති ගන්න නැතුව අපි ඉවසීමෙන් ඉන්න අපි බලන්න ඕනි. අපි අපිව පාලනය කරගන්න ඕනි. තේරුණාද? අපි අපිව හදාගන්න ඕනි. හැම ප්‍රශ්නකදීම අපි අපිව හදාගන්න ඕනි. මේ හැම ප්‍රශ්නයක් ආවම අපි කේන්ති අරගෙන මෙතන සත්තු වගේ හැසිරෙන්න ගිහිල්ලා ප්‍රශ්න විසඳ ගන්න බෑ. එතකොට අපේ පෞරුෂත්වයට හානි වෙනවා, අපේ පර්සනැලිටි එකට හානි වෙනවා. අපි කවුද කියලා අපිටම හිතා ගන්න බෑ. අපි සමහරක් වෙලාවට මේ මොහොතේදී අපි හැසිරෙන හැසිරීම අපරාධ මම මෙහෙම හැසිරුනේ. එතකොට දැන් සමහරක් වැදගත් මිනිස්සු සමහරක් වෙලාවට ප්‍රසිද්ධිය කේන්ති අරගත්තම සමහර මිනිස්සු වීඩියෝ කරනවා මෙයා මෙහෙම කෙනෙක් කියලා දානවා. ඉතින් ඒ වගේ අපේ පර්සනැලිටි එකට හරි නැහැ. ඉතින් අපි තේරුම් ගන්න ඕන කේන්ති ගන්න නැතුව අපි ඉවසීම ප්‍රගුණ කරගෙන ජීවත් වෙන්න. මොකද ඉවසීම නැතුව අද කිසිම දෙයක් සාර්ථක කරගන්න බෑ. කිසිම දෙයක් මේ ඉවසීම නැතුව අපිට ජය ගන්න බෑ. තේරුණාද? ඉවසීම අපිට ගොඩාක් වටිනවා. මොකද ඉවසීම අපි ප්‍රගුණ කරගන්න ඕනි දෙයක්. ඇත්තටම දැන් දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් වුණත් ඉවසීමෙන් ඒ දරුවට තියෙන ආදරය, මේ ආදරය කියන දේ ඉවසන්න ගොඩාක් ඕන අපිට. මේ ආදරය අපේ හදවතේ නැති කෙනාට තමයි ඉවසීමක් නැත්තේ. ඉවසන්න බැරි. අනිත් එක තමයි දැන් දරුවෙක් අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් වෙයි. අනිවාර්යෙන් මේ හොඳ තැනකට යයි. මගේ දරුවා හොඳ තැනකට යයි. දැන් මේ මගේ හස්බන්ඩ් හොඳ කෙනෙක් වෙයි.
අන්න ඒ අදිෂ්ඨානය තියෙන්න ඕනි. ඒ ඇදහිල්ල තියෙන්න ඕනි. ඒ විශ්වාසය තියෙන්න ඕනි. නැත්තම් අපි මිනිසුන් හැමෝම මෝඩයට දාලා ඔයාට බෑ ඔයාට කරගන්න බෑ එහෙම කියලා මානසික වටන්න ඒක හොඳ දෙයක් නෙවෙයි. එතකොට ඒ කෙනාත් වැටෙනවා. එතකොට අපිට ඕන තැනට ඒගොල්ලන්ව යවන්න. ඉතින් යාළුවනේ අපිට කෙනෙක්ගෙන් යම්කිසි කියන්නේ ටාගට් එකකට යවන්න ඕන නැහැ. කියන්නේ යාගේ අනාගත බලාපොරොත්තුව ඉෂ්ට කරව ගන්න ඕන නම් දරුවෙක්ගේ හෝ හස්බන්ඩ්ගේ හෝ වයිෆ්ගේ හෝ කාගේ හෝ ඒ තැනට එයාව යොමු කරන්න ඕන නම් අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනි. ඉවසීමෙන් කටයුතු කරන්න ඕනි. මොකද දරුවට තාම හරියට ලියා ගන්න බැයි නම් තාම හරියට වැඩ කරගන්න බැයි නම් ඉතින් ආවට කිසි දෙයක් කරගන්න බෑ. කීකේ බැන අපි කේන්ති අරන් කරාම එයා ඩවුන් වෙනවා. එතකොට එයාව අපිට ඕන තත්ත්වයට ගෙනියන්න බැරුව යනවා. එතකොට ඒ තත්ත්වයට ගෙනියන්න බැරුව යන්නේ මේ අපේ ඉවසීමක් නැති කම හින්දා. එතකොට අපි විසින්මයි අපි විනාශ කරලා දාන්නේ අපේ අවට අපි ළඟින්ම ඉන්න අයගේ අනාගත බලාපොරොත්තුව. එතකොට අපි පුළුවන් තරම් මේ ඉවසීම ප්‍රගුණ කරගන්න ඕනි. මොකද හොඳම උදාහරණයක් තමයි දැන් පිස්සෙක් කලබල වුණාට ડોක්ටර් කලබල වෙන්නේ නැහැ. තේරුණාද යාළුවනේ? පිස්සෙක් කලබලලා කෑ ගහනවා. නමුත් මේ ડોක්ටර් කලබල වෙන්නේ නැහැ. ડોක්ටර් ඉවසීමෙන් ඉන්නවා. එයාත් කලබලලා කෑ ගහන්න ගියාම මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා හැදෙන්නේ නැහැ. එතකොට අපි විරුද්ධ විදිහට තමයි හැසිරෙන්න ඕනේ. දැන් එයා කලබල වෙලා කෑ ගහනවා නම් අපිත් කලබල වෙලා කෑ ගහනවා නම් එතන වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන එක. ඒ ප්‍රශ්න වැඩි වෙන එක. එතකොට කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් කරන් කෑ ගහනවා නම් අපි ආව calm down කරන්න අපි ඉවසීමෙන් ඉන්න ඕන. අපි නිශ්ශබ්දව ඉන්න ඕනි. තේරෙනවද? බල්ලෝ වගේ හැසිරෙන්න යන්න හොඳ නැහැ අපි. දැන් අපි ඇවිල්ලා මිනිස්සුනේ. අනිත් එක තමයි යාළුවනේ ඔයාලට කියන්න ඕනේ. මනුෂ්‍ය ගති තියෙනවා, යක්ෂ ගති තියෙනවා. තේරුණාද? ඒතර අපි බලන්න ඕනේ යක්ෂ ගති මොනවාද, මනුෂ්‍ය ගති මොනවාද කියලා. තේරුණාද? මනුෂ්‍ය ගති තමයි ආදරය, කරුණාව, දයාව, ඉවසීම, ශුද්ධව ජීවත් වීම. ඒ කියන්නේ පිරිසිදුකම. මේ හැමදේම ඇවිල්ලා මනුෂ්‍ය ගති, දේව ගති. මේව ඇවිල්ලා මනුෂ්‍ය දේව ගති. එතකොට මොනවාද යක්ෂ ගති? යක්ෂ ගති තමයි කේන්තිය. ඉවසීමක් නැහැ. කේන්තිය, තරහව, ජරා වචන වලින් බයිනවා, කැත කුණු හරප කියලා බයිනවා. ඉතින් ඒ වගේ යක්ෂ ස්වරූපයකින් හැසිරෙනවා. අපිරිසිදුයි. ඒ වගේ ගති තියෙන අය තමයි යක්ෂ ගති තියෙන්නේ. එතකොට මේ මිනිස්සුන්ට. ඉතින් අපි ඔයා තීරණය කරනවා. දැන් මගේ channel එකෙන් මම කතා කරන්නේ පෞසතීමේ රහස් ගැනනේ. ඉතින් පෞසතෙක් වෙන්න නම් අපි මම තීරණය කරනවා. තීරණය ප්‍රධානයි. තෝරා ගැනීම ප්‍රධානයි. තෝරගන්න ඕන මම මනුෂ්‍ය ගති තියෙන, දේව ගති තියෙන මිනිස්සෙක් වෙනවද නැත්නම් යක්ෂ ගති තියෙන මිනිස්සෙක් වෙනවද කියලා. යාළුවනේ අඹ ගහකින් දෙන්න පුළුවන් අඹ ගෙඩි විතරයි. ඒ ගහෙන් එන්න ඕන ඵලය හොඳ ඵලයක්, රස ඵලයක් විතරයි. නැත්නම් අඹ ගෙඩියකින් වෙන ඇඹුල් රහක්, ඒ කියන්නේ දෙහි ගෙඩියක් එන්න බෑනේ. අඹ පැලයකින් එන්න ඕන අඹ ගෙඩි. හොඳ රස පළතුරක්. තේරුණාද? නැතුව වෙන වහ ගෙඩියක් එහෙම රස නැති ගෙඩියක් එන්න බෑනේ. ඒ වගේ තමයි යාළුවනේ මේ අපේ ඔයාගේ ජීවිතෙන් එන්න පුළුවන් හොඳ ගති විතරයි. හොඳ ගති විතරයි එළියට ඔයා දාන්න ඕනි. තේරුණාද? නරක ගති දාන්න බෑ. එතකොට ඔයා විනාශ වෙනවා. ගහ මැරෙනවා. නරක ගති එළියට ඵලය එනකොට ගහ වැඩක්ම නැහැ. ගන්න දෙයක් නැහැ. ගහක් වැඩක්ම නැතුව යනවා. මේ ලෝකෙට ඕනෙම නැති වෙනවා. තේරුණාද? එතකොට ඒ ඵලෙන් එක මිනිස්සෙකින් ගොඩාක් හොඳ මිනිස්සෙකින් ගොඩාක් මිනිස්සු හැදෙන්න පුළුවන්. තේරුණාද? එතකොට එක විනාශකාරයෙක්ගෙන් ගොඩාක් අය විනාශ වෙන්න පුළුවන්. ඒකින්ද අපි හොඳට මතක තියාගන්න ඕනි. මම ඇවිල්ලා දේව ගති තියෙන මිනිහෙක් වෙන්න ඕනි. එතකොට මගෙන් එළියට යන්න ඕනි හොඳ ඵල. පුළුවන් තරම් හොඳ ඵල. කරුණාව, ආදරය, දයාව, ඉවසීම, මේ ඉවසීම, දුක, වේදනාව කියන දේවල් මනුෂ්‍යයින්ට එනවා. ඉතින් මේවා අපි දරා ගන්න ඕනි. මේවා එක්ක අපි ඉදිරියට ප්‍රශ්නයක් යන්න ඕනි. අපි
රත්තරන් වුණත් ඔය දන්නවනේ හැදෙන්නේ හොඳට ගිනියම් වෙලා තමයි රත්තරන් හැදෙන්නේ. ඒ වගේ තමයි අපේ ජීවිතේ අපි කවදා හරි වටිනා කෙනෙක් වෙන්න, වැලියු එකක් තියෙන කෙනෙක් වෙන්න නම් අපේ ප්‍රශ්න කරදර වලින් අපි යන්න ඕනි. මේ ප්‍රශ්න කරදර තුලින් අපි යන්න ඕනි. ඊට පස්සේ තමයි මිනිස්සු කියන්නේ මෙයාට මෙච්චර ප්‍රශ්න කරදර ඇවිල්ලත් මෙයා බලන්න මෙයා හොඳට මෙයා ජීවත් වුණා. මෙයා හරියට මෙයා හිටියා. මොන ප්‍රශ්නාවක් මෙයා ශක්තිමත් වෙලා හිටියා. ඉතින් අපි තව කෙනෙක්ට ආදර්ශයක් වෙනවා එතකොට. ඉතින් ඒ වගේ තමයි යාළුවනේ හොඳට මතක තියාගන්න ඕනි. අපි මේ ඉවසීම කියන දේ ප්‍රගුණ කරගන්න ඕනි, වර්ධනය කරගන්න ඕනි. ඉතින් මම නම් ඉතින් කියවනේ බයිබලය. බයිබලයේ ගොඩාක් දේවල් අපිට කියලා දෙනවා. බයිබලයේ තියෙනවා ප්‍රේමය ගැන. ඉතින් මම අතික චුට්ටක් බෙදා ගන්නම් ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මොන දේ තිබ්බත් ඔයගේ හදවතේ ප්‍රේමය නැත්තම් වැඩක් නැහැ. ප්‍රේමය කියන්නේ අපේ හදවතේ තියෙන ඕනි දෙයක්, වැඩියෙන්ම තියෙන ඕනි කියන දෙයක්. මිනිස්සුන්ව දැක්කහම අපිට ප්‍රේම කරන්න ඕනි. අපි ප්‍රේමයක් හිතෙන්න ඕනි, ආදරයක් හිතෙන්න ඕනි, කරුණාවක්, දයාවක් හිතෙන්න ඕනි. එහෙම නැතුව බෑ. තේරුණාද යාළුවනේ? එහෙම නැතුව බෑ. අපි හැමෝගෙනම අනුකම්පාවෙන් දයාවෙන් බලන්න ඕනි. මට වඩා මෙයාට තේරෙන්නේ නැහැ. ඒකයි මෙයා වැරදි කරන්නේ. ඒකයි. ඉතින් ඔයාලා දන්නවා යාළුවනේ එක තාත්තා කෙනෙක් කේන්තියෙන් ගහන්න ගිහලා ඒ ළමයාගේ ඇඟිලි ටික නැති වුණා. ඉතින් පස්සේ අපිට පසුතැවෙන්න එනවා අපේ මේ කේන්තියේ හින්දා අපි ළමයින්ට ගහන්න කරන්න ගියාම අපේ කේන්තිය හින්දා මේ ළමයින්ට හිංසා වෙනවා, අනතුරු වෙනවා. ඉතින් කරුණාකරලා මමත් කියන්නේ ළමයින්ට අත උස්සන්න එපා. ළමයිව හදාගන්න පුළුවනි. ගහන්නේ කරන්නේ නැතුව වචනෙන් කියලා බය කරලා. ඉතින් ඒගොල්ලන්ට කියන්න පුළුවන් ඔයා හොඳ වැඩ කරොත් ඔයාට හොඳ තෑගි හම්බෙනවා. මගෙන් විතරක් නෙමෙයි යාළුවන්ගෙන් හැමෝගෙම නෑදෑයින් හැමෝගෙම තෑගි හම්බෙනවා. ඉතින් ඔයා හොඳ වැඩ කරන්න. අපිට පුළුවන් මේ කටේ මේ වචන වලින් අපිට මිනිස්සෙක් හදන්න පුළුවන්, මරන්නත් පුළුවන්. ඒකින්ද අපි හොඳට මතක තියාගන්න ඕන අපි මේ අත්පය පාවිච්චි කරන්නේ නැතුව අපි අත්පය මෙහෙම બ્લોක් කරගෙන තේරුණාද? මොකද නූගත් මිනිස්සු තමයි ගොඩක් නූගත් කියන්නේ එහෙම ගගහ අපිත් කැමති නෑනේ කවුරුත් අපිට ගගහ හදනවට. අපි කැමති හැමෝටම අපේ වැරදි වලට සමාව දීලා ආදරයෙන් අපිට කියලා දෙනවට අපේ වෙන වැරදි. අපි හැමෝටම වැරදි වෙනවානේ. ඉතින් ඒකින්ද යාළුවනේ අපි පුළුවන් තරම් මිනිස්සුන්ට අනුකම්පා කරන්න. ඒ මිනිස්සු දිහා මේ හොඳින් බලන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කරුණාවෙන් කියලා දෙන්න. ඔයාගේ මේ මෙච්චර වැරදි තියෙනවා මට නම් තේරෙන්නේ නැහැ. ඔයාට මට ඉවසීම ප්‍රගුණ කරගන්න. ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. කේන්ති අරගෙන කිසිම ප්‍රශ්නයක් විසඳන්න බෑ. ડોක්ටර්ස්ලා ගොඩක් අපිට උදාහරණයක්. ඒගොල්ලෝ ඉවසීමෙන් වැඩ කරනවා. ඒගොල්ලෝ කලබල වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රශ්නකදී කලබල වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කේන්ති ගන්න නැහැ. ඉතින් ඒක හින්දා යාළුවනේ අපි බුද්ධිමත්ව හැසිරෙන්න ඕන. බුද්ධිමත් මිනිස්සෙක් විදිහට හැසිරෙන්න ඕන. ඒ වගේම අපේ යක්ෂ ගති නැතුව අපි දේව මනුෂ්‍ය ගති ඇතුව අපි ජීවත් වෙන්න ඕන. අනිවාර්යෙන් තමන් කොයි වගේ කෙනෙක්ද කියලා මිනිස්සු ඔක්කොම දැනගන්නේ ප්‍රශ්නයක් ආවහම. අපි කොහොමද මුණ දෙන්නේ? අපි කොහොමද තීරණ ගන්නෙ? අපි කොහොමද දේවල් තෝරගන්නේ? ඒක හින්දා. ඒකින්ද හොඳට මතක තියාගන්න. අපි කේන්තිය කියන එක අපි පාලනය කරන්න. අපි මුරණ්ඩු ගමින් හැසිරෙන්න හොඳ නෑ. අපි මුරණ්ඩු වෙලා ප්‍රශ්න විසඳ ගන්න බෑ. ඉතින් යම් කිසි දෙයක් වෙනවා නම් අපේ ජීවිතේ ඒ දේ වෙන්නේ අපේ හොඳට. තේරෙනවද? මොකක් හරි හොඳකට වෙන්නේ අයහපතක් වුණත් ඒකෙන් අනිවාර්යෙන් යහපතක් වෙනවා අපේ ජීවිතේ. ඉතින් මේ ලෝකේ අපි හැමෝටම අපි ප්‍රගුණ කරගන්න ඕනේ. අපි ඉවසීම අද නැහැ අපේ සමාජයේ. මම දකින හැමතැනම ඉවසීම නැහැ. ඉතින් ඒ දේ අපි ප්‍රගුණ කරගන්න ඕනේ. අපි පාලනය කරගෙන අපේ හිතට හෘද සාක්ෂියට කියන්න ඕනේ ඉවසන්න. මෙයා මෙහෙම කෙනෙක්. මෙයාගේ අතින් වැරදි වෙනවා. ඉතින් මෙයාට අනුකම්පා කරන්න ඕනේ. මෙයාට කොච්චර කිව්වත් මෙයාට තේරෙන්නේ නැහැ. මෙයාගේ මොලේට යන්නේ නැහැ. ඒකින්ද අපි සැරින් සැරේ යාට කියලා දෙන ජේසුස් වහන්සේත් කිව්වා මිනිස්සෙක්ට 3 පාරක් නෙමෙයි 70 වාර 7 වාරයක් සමාව දෙන්න ඕනි කියලා. ඉතින් ජේසුස් වහන්සේගෙනුත් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එයාට කසපාර ගැව්වා. එයා මරන්න මිනිස්සු ගොඩාක් ඉතින් එයා මරණ තත්ත්වයටපත් වෙලා කුරුසේ යන ගැහුවා. ඒත් එයා ශාප කරේ නැහැ කිසි මිනිස්සෙක්ට. ඉතින් අද සමාජයේ ශාප කරන එක නිකම්ම කටින් පිට වෙනවා මිනිස්සුන්ගේ. මේ හොඳක් වෙන ඕවා මේ කියනවනේ මිනිස්සු. ඉතින් අර ඒ තත්ත්වෙටපත් වෙන්න එපා. තමන්ගේ කට පාලනය කරන්න. වචන කැත වචන කියන්නෙම නැහැ.
මම නම් කියන්නෙම නැහැ කියලා හිතාගෙන කියන්නෙම නැතුව එයා ජේසුස් වහන්සේගේ අනේ මේ මිනිස්සුන්ට කරුණා කරන්න දෙවියනේ මේ මිනිස්සුන්ට අනුකම්පා කරන්න කියලා. තේරුණාද? ඉතින් මේ අපි එයාගේ ජීවිතේනොත් අපිට ගොඩාක් දේවල් ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් හොඳින් මතක තියාගන්න. මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අපි කතා කරමු. ඔයාලට මොකද ප්‍රශ්න තියෙනවා? ඉතින් යාළුවනේ ඔයා මාව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මොකද ඔයාලට ගොඩාක් දේවල් ජීවිතේ මම හිතනවා ඉගෙන ගන්න පුළුවන් වෙයි. මොකද මමත් ඉවසීම ගොඩාක් ප්‍රගුණ කරගත්තා. දුක වේදනාව මුරණ්ඩුකම් මේ හැමදේම නතර කරලා අපි බුද්ධිමත්ව ඉවසීම ප්‍රගුණ කරගන්න ඕනේ. මොකද ඉවසීම නැත්නම් අපිට සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. තේරෙනවද? ගහකට උනත් පොර දාලා එකපාර ගෙඩියෙන්නේ නැහනේ. ඉතින් ඒක ඉවසීමෙන් යන්න ඕනේ. ඉතින් අපි ළඟින්ම ඉන්න අයව හොඳ ජයග්‍රහණයකට ගෙනියන්න ඕන. අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. අපි මිනිස්සුන්ට අනුකම්පා කරන්න ඕනේ, ආදරය කරන්න ඕනේ, මිනිස්සු ගැන හිතන්න ඕනේ. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් හොඳ දෙයක් ඔයාගේ හිත සහනයක් ලැබෙන දෙයක් වෙන්නේ නැති හිත හැදෙන දෙයක් වෙන්නේ නැති මේ හැමදේම අපි අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕනි. මොකද අපි නොදැන අපි දේවල් කරොත් තමයි අපේ ජීවිතය අසාර්ථක වෙන්නේ. අපි පරාජිත වෙන්නේ. අපි පසුතැවෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි දැනගෙන කරන්න ඕනි. හැමදේම දැනගෙන ජීවිත මේ දේ කරොත් අපිට මෙහෙම වෙනවා. මේ දේ කරොත් මෙහෙම වෙනවා. මම කේන්ති ගත්තොත් මෙතන ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා ඉවසීමෙන් අපි අපිවම calm down කරගන්න ඕනි. අපි අපේම හිත හදා ගන්න ඕනි. අපේ හිතට සතුටක් දෙන්න අපේ හිත හදන්න කිසි මිනිසෙක්ට ගොඩක් වෙලාට බෑ. අපිටම පුළුවන් අපේ හිත හදා ගන්න. මම නම් කරන්නේ බයිබලයේ කියවනවා. ඉතින් මේ දේවල් තුලින් අපිට හිත හදාගන්න පුළුවන් මේ වචන කියවුවාම. ඉතින් බයිබලයේ තියෙනවා ප්‍රේමය ගැන. බයිබලයේ ගොඩාක් දේවල් තියෙනවා. දෙවියන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා ගොඩාක් දේවල්. කොහොමද අපි ජේසුස් වහන්සේ අපිට ආදර්ශමත් ජීවත් වෙලා පෙන්නලා තියෙනවා. කොහොමද අපි ජීවත් වෙන්න ඕනි කියලා. ඉතින් ප්‍රේමය ගැන බයිබලයේ තියෙන දේවල් දන්නවා ඇති. 1 කොරින්ති 13 තියෙන්නේ යම් කිසි මිනිහෙක් දේවදූතයන්ගේ භාෂාවලින් කතා කරත් ප්‍රේමය නැත්තම් හඬ නගන පිත්තලකට නොහොත් ශබ්ද පත්තන අත්තලකට සමානයිලු. සියලු රහස් සියලු දැන ගැනීම දන්නමුත් කඳු පහ කරන තරම් සියලු ඇදහිල්ල ඇතිව හිටියත් ප්‍රේමය නැත්තම් මෙයා හිස් කෙනෙක්ලු. මා සන්තක සියල්ල දිලිඳුන් පෝෂණය කරන පිණිස දුන්නත් මගේ ශරීරයේ දවන්ට බාර දෙතත් මට ප්‍රේමය නැත්තම් මට කිසිම ප්‍රයෝජනයක් නැහැයිලු. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයිලු. තේරුණාද? දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණත් දරුවා කරන වැරදි වලට ගොඩාක් ඉවසනවා. නෑ මෙයා හොඳ කෙනෙක් වෙයි කියලා බලාගෙන ඉන්නවා. එතකොට ඒ ඉවසීම තුල තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. තේරුණාද? ඉතින් ප්‍රේමය ගුණවන්තයි. ප්‍රේමය ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඊර්ෂ්‍යාවක් කරන්නේ නැහැ. ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැහැ. උඩඟු වෙන්නේ නැහැ. අශෝභන ලෙස හැසිරෙන්නේ නැහැ. තමාගේම කාරණා සොයන්නේ නැහැ. කෝප වෙන්නෙත් නැහැලු. නපුර ගණන් ගන්න නැහැ. නපුර ගණන් ගන්න නැහැ. අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවි සැබෑව සමග ප්‍රීති වෙනවා. සියල්ල දරා ගන්නවා. සියල්ල විශ්වාස කරනවා. සියල්ල බලාපොරොත්තු වෙනවා. තේරුණාද? සියල්ල ඉවසනවා. ප්‍රේමය කිසි කලක පහ වෙන්නේ නැහැ. අනාගත කීම් උවත් නැති වෙන්නේ නැහැ. භාෂාවවත් නැතිවන්නේ. දැනගැන්මුවත් නැති වෙනවා. මක් නිසාද අපේ දැනගැන්ම මදිය. අනාගත වාක්‍ය කීමත් මදිය. නමුත් සම්පූර්ණ එක පමිනුමාම මදක්ව තිබෙන දේ නැති වෙනවා. මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කතා කළමි. බාලයෙක් මෙන් සිටියමි. බාලයෙක් මෙන් කල්පනා කරමි. දැන් මම වැඩි වයසට පැමිණි සිටින බැවින් බාලයන්ගේ දේවල් අත්හැර සිටිමි. ඒ කියන්නේ අපි පොඩි කාලේ අපි ගොඩක් වෙලාවට රණ්ඩු කරගන්න ඉවසීමක් නැහැ ගහ ගන්නවා. ඒ අපේ තියෙන නොදැනුවත්කම හින්දා. ඒ අපේ ඒක හොඳ ගුණාංගයක් නෙවෙයි. ඒක හොඳ ක්වොලිටි එකක් නෙවෙයි අපිට. ඒක නිසා අපේ වටිනාකම වැඩි වෙන්නේ අපි මේ ක්වොලිටිස් වර්ධනය කරගත්තොත්. තමයි මේ අපේ වටිනාකම වැඩි වෙන අපිට පොහොසත් වෙන්න පුළුවන් වෙන්නේ.
ඉතින් ඒ නිසා දැන් හොඳට මතක තියාගන්න මේ ඉවසීම කියන දේ අපි ප්‍රගුණ කරගත්තේ නැත්නම් අපිත් නිකන් අර නූගත් මිනිස්සු වගේ සත්තු වගේ මේ හැසිරෙන්න ගන්නවා. අපි අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන. එන ප්‍රශ්නකදී අපි ශක්තිමත් වෙන්න ඕනි. අපිට එන ප්‍රශ්නකදී අපි ඉවසීම තුළින් තමයි අපි ශක්තිමත් වෙන්නේ. ඉවසන්න තමයි අපි මහා ශක්තිමත් කෙනෙක් වෙන්නේ. අපි දරා ගැනීම වැඩි වෙන්නේ. අපි දරා ගැනීමේ ශක්තිය අපි වැඩි කරගන්න ඕනි. එතකොට තමයි අපේ ශක්තිය වැඩි වෙන්නේ. හැම ප්‍රශ්නයකටම නොබිය මුහුණ දෙන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. හැම දෙයකම කෑ ගගහ රණ්ඩු වෙවි මේ හැසිරෙන එක ඇත්තටම නූගත් වගේ නිකන්. ඒ නිසා අපි හැම වෙලෙම ශක්තිමත් වෙන්න ඕනි. මොන ප්‍රශ්නය ආවත් නොසෙල්ලන පර්වතයක් වගේ ඉන්න ඕනි. ඒකට අපි අපිව හදා ගන්න ඕනි. දැන් අපිට කැඩපතක් අඳුරු ලෙස පෙනෙන්නේ. නමුත් මතු මුහුණට මුහුණ පෙනෙන්නේ. දැන් දැනගැන්ම අඩුයි. නමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි. දැන් පවතින්නේ ඇදහිල්ල බලාපොරොත්තු ප්‍රේම යන මේ තුනේ. ඉතින් වඩා උතුම් වන්නේ ප්‍රේමය කියලා තියෙනවා. ඉතින් යාළුවනේ අනිවාර්යයෙන්ම මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න. ඉතින් මම හිතනවා මගේ channel එක තුළින් ඔයාගේ හිත හැදෙයි. ඔයාගේ තියෙන ප්‍රශ්න තේරුම් ගනි, අවබෝධ කරගනි. ඉතින් අපිට කෑ ගහලා ප්‍රශ්න විසඳන්න බෑ. අපි අනිවාර්යෙන් ඉවසීම ප්‍රගුණ කරගන්න ඕනි. ඉතින් ඒ දේ කරගත්තොත් තමයි අපිට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා මම අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා යාළුවන්ට share කරන්න වීඩියෝ එක. like comments දාලා තියන්න. ඕන ප්‍රශ්නකදී මට comment එකක් දාන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට comment එකක් දාන්න. මාව contact කරගන්න. කැමති නම් බලන්න. හරි එහෙනම් හොඳින් ඉන්න. මම තවත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙන්න එන්න. එන සුබ දවසක්. ස්තුතියි.